ඔබත් බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම ඉල්ලපු ලෝන් amount එකට වඩා අඩු amount එකක් ලෝන් එක විදිහට ලැබුණු වෙලාවල් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට බැංකුවක් අපිට දෙන ලෝන් එකක amount එක, ලෝන් value එක තීරණය කරන්න මොන වගේ සාධකද සලකා බලන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ලෝන් එකක් ගන්න ඉන්නවා නම් ඊට අමතරව ඔබ ලෝන් එකක් අරගෙන තියෙනවා නම් මෙන්න මේ ලෝන් amount එක බැංකුව කොහොමද තීරණය කළේ කියලා මේ හරහා අපිට යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් බැංකුවක් විසින් ලෝන් එකක් අපිට දෙනකොට ඒ වැලියු එක තීරණය කරන පළවෙනි සාධකය තමයි අපේ ඉන්කම් එක. උදාහරණයක් විදිහට ඔබ ලෝන් එකක් ඉල්ලුවා නම් බැංකුව මුලින්ම බලනවා ඔබගේ ඉන්කම් එක නැත්තම් මාසික ආදායම කීයද? ඒක ඔබට ලැබෙන්නේ සැලරි එකකින් වෙන්න පුළුවන්, නැත්තම් බිස්නස් එකක් කරලා ලැබෙන ඉන්කම් එකක් වෙන්න පුළුවන්, නැත්තම් රෙන්ට් එකක් හම්බෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්කම් එක මාසෙට අපි කීයක් ගන්නවද කියලා බැංකුව ඉවැලුවේට් කරලා බලනවා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ පේ ස්ලිප් එකක් ඉල්ලන්න පුළුවන් අපි ජොබ් එකක් කරනවා නම්, නැත්තම් අපි බිස්නස් එකක් කරනවා නම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්. ඒතර මේකෙදී බැංකුව බලන්නේ අපිට දෙන ලෝන් amount එකේ monthly ගෙවන්න ඕන ගාන අපිට ගෙවීමේ හැකියාවක් තියනවද කියලා එයා මේ හරහා ඉවැලුවේට් කරලා බලනවා. සාමාන්‍යයෙන් අපි හිතමු අපිට හම්බෙන ආදායම වගේ ගොඩක් වෙලාවට 40%ක වගේ මාසෙකට ගෙවන්න ඕන වාරිකයක් බැංකුව තීරණය කරන්න පුළුවන්. ඒ හරහා අපිට දෙන ලෝන් වැලියු එක එයා තීරණය කළා වෙන්න පුළුවන්. ඕක තමයි පළවෙනි සාධකය. දෙවැනි එක තමයි බැංකුව බලනවා දැනටත් අපිට තියෙන loans and other commitments මොනවද? උදාහරණයක් විදිහට දැනටමත් අපි අරන් තිනවා නම් personal loan එකක්, එහෙම නැත්නම් අපිට credit card එකක් අපි අරගෙන තියෙනවා නම්, එහෙම නැත්නම් lease එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දැනටත් මොන හරි loan amount එකක් අපි අරන් තියෙනවා නම් ඒක අපේ monthly මේ ගෙවන්න පුළුවන් loan installment එක තීරණය කරන සාධකයක් වෙනවා. ඒතර මම ගොඩක් loan අරන් තිනවා නම් මට ඊළඟ ලෝන් එකේදී ගෙවන්න පුළුවන් මන්ත්ලි ගාන අඩු වෙන්න පුළුවන්. අන්න ඒ හරහා බැංකුව සමහර විට අපි ඉල්ලපු ලෝන් වැලියු එකට වඩා අඩු ගානක ලෝන් එකක් ඇප්‍රූව් කරන්න වෙනවා වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි සාධකය තමයි ඒගොල්ලෝ බලනවා ක්‍රිබ් රිපෝට් එක. එතකොට මේ ක්‍රිබ් එක හරහා අපිට බලන්න පුළුවන් අපි කොච්චර ණයක් අරගෙන තියෙනවද? දැනට මොනවද අපිට තියෙන ලෝන්ස්? මොනවද කමිට්මන්ට්ස් කියලා ක්‍රිබ් රිපෝට් එකෙන් බලන්න පුළුවන්. එතකොට බැංකුව ඊළඟට කරන්නේ ගිහිල්ලා බලනවා ක්‍රිබ් එකේ අපිට තව මොනවද තියෙන ලෝන්ස්. මේවා අපි හරියට ගෙවලා තියෙනවද? නැත්නම් මේ ලෝන් ගෙව්වේ නැත්නම් මේවත් මේ ක්‍රිබ් රිපෝට් එකේ වාර්තා වෙනවා. ඒ හරහා බැංකුවට පුළුවන් තීරණය කරන්න මෙයා සාමාන්‍යයෙන් ලෝන් ගෙවාගෙන යන හැකියාවක් සහ ගෙවන කෙනෙක්ද නැත්නම් මොන හරි ගෙවීම් පැහැරහැරීම් තියනවද කියලා තීරණය කරලා ඒ හරහා අපි ගත්ත ලෝන් එකේ අපි ඉල්ලපු ලෝන් එකේ වැලියු එක අඩු කරනවා වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි සාධකය තමයි අපේ එම්ප්ලොයිමන්ට් ටයිප් එක. එයා බලනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම රැකියාවක් කරන කෙනෙක් නම් මම පර්මනන්ට් මේ ජොබ් එක කරගෙන යන කෙනෙක්ද එතන. නැත්නම් කොන්ට්‍රැක්ට් බේස් කරන කෙනෙක්ද? නැත්නම් සෙල්ෆ් එම්ප්ලොයිඩ් නැත්නම් අපිම ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? මෙන්න මේ වගේ එම්ප්ලොයිමන්ට් ටයිප් එක එයා බලනවා වෙන්න පුළුවන්. ඒකෙදි බලන්නේ අපිට ලෝන් එක ගෙවන්න තියෙන රිස්ක් එක. නැත්නම් පැහැරහැරීමේ හැකියාවක් තියෙනවද කියන එක බලන එක. උදාහරණයක් විදිහට මම කොන්ට්‍රැක්ට් එකක් විදිහට වැඩ කරනවා නම් මට ජොබ් එක සාමාන්‍යයෙන් ටික කාලයකට තියෙන ජොබ් එකක් වෙන්න පුළුවන්. එතකොට මට අනාගතයේ ලෝන් එක ගෙවීමේ හැකියාව අඩුවීමක් වෙන්න පුළුවන්. හැබැයි පර්මනන්ට් එම්ප්ලොයි කෙනෙක් ගත්තොත් බැංකුව දන්නවා මෙයා පර්මනන්ට් මෙතන රස්සාව කරනවා. ඒ හින්දා මෙයාට ලෝන් එක ගෙවන්න හැකියාව තියෙනවා. ඔන්න ඔක ඊළඟ හතරවෙනි සාධකයේ විදිහට අපිට අරගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි සාධකය තමයි එයා බලනවා අපේ වයස කීයද. සාමාන්‍යයෙන් බැංකුවක ලෝන් එකක් දෙන්නේ අවුරුදු 18ත් අපි හිතමු 55ක් 60ක් අතර වගේ ඉන්න පිරිසට තමයි ලෝන් එකක් ඔෆර් කරන්නේ. මොකද වැඩි වයසක් තියෙන අවුරුදු 60 70ක 80ක විතර කෙනෙකුට ලෝන් එකක් දෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද එයාට ගෙවන්න තියෙන කාලය ලොකු කාලයක් නොවන නිසා ඒ කියන්නේ ලෝන් එකේ රිස්ක් එක වැඩි හින්දා එයා ලෝන් එකක් සමහර විට අප්‍රූව් නොකරන්න පුළුවන් බැංකුව පැත්තේ. ඊළඟට 6 වෙනි එක තමයි අපි ඉල්ලන ලෝන් පීරියඩ් එකත් එයා සලකා බලනවා. උදාහරණයක් විදිහට අපි ඉල්ලන ලෝන් පීරියඩ් එක නැත්නම් ලෝන් එක ගන්න කාල පරිච්ඡේදය වැඩි නම් එයා අපිට වැඩි ලෝන් එකක් දෙන්න හැකියාව තියෙනවා. මොකද කාල පරිච්ඡේදය වැඩි වෙන්න ලෝන් එක ගෙවන්න මාසෙකට අපිට ගෙවන්න තියෙන ඉන්ස්ටෝල්මන්ට් එක අඩුවීමක් වෙනවා.
අපි ලෝන් එක කෙටි කාලයකට අවුරුද්දකට දෙකකට වගේ ගන්නවා නම් එයා අපිට ලෝන් වැලියු එක අඩු ගාණක් දෙනවා වෙන්න පුළුවන්. හේතුව තමයි අපිට ලෝන් එකේ පීරියඩ් එක අඩු වෙනවා කියන්නේ ලෝන් එක මන්ත්ලි ගෙවන්න තියෙන ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි වෙනවා කියන එක. එන ලෝන් රිස්ක් එක වැඩි වෙනවා කියන එක. ඊළඟ සාධකය තමයි දැනට වෙළඳ පොලේ යන ඉන්ට්‍රස්ට් රේට් එකත් නැත්නම් පොලි අනුපාතත් බැංකුව සලකා බලනවා වෙන්න පුළුවන්. හේතුව තමයි දැන් මේ කාල පරිච්ඡේදයේ අපි හිතමු වෙළඳ පොලේ යන පොලි අනුපාතය ඉතාම වැඩි නම් ඉන්ස්ටෝල්මන්ට් එකේ වැලියු එක අපි දන්නවා අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මොකද පොලි අනුපාතයත් ඉන්ස්ටෝල්මන්ට් එකට එකතු වෙලා තියෙනවා සහ මේ වෙලාවේ පොලි අනුපාතය වැඩි කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි. එතකොට බැංකුවක් ලෝන් එක දෙන්න තියෙන ප්‍රවණතාවය සමහර විට නැත්තම් ලෝන් එක දෙන්න යන මුදල අඩු කරනවා වෙන්න පුළුවන්. මොකද ලෝන් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි හින්දා රිස්ක් එක වැඩි හින්දා අපි ඉල්ලපු ලෝන් වැලියු එකට වැඩි අඩු ගාණක් එයා ඇප්‍රූව් කරා වෙන්න පුළුවන්. අටවෙනි සාධකය තමයි එයා බලනවා සාමාන්‍යයෙන් අපි මොනවද මේ ඉල්ලලා තියෙන ලෝන් ටයිප් එක. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ඉල්ලලා තියෙන පර්සනල් ලෝන් එකක්ද? එතකොට එයා අපේ සැලරි එක දිහා බලනවා. අපි ඉල්ලලා තියෙන හවුසින් ලෝන් එකක්ද? අන්න එතකොට එයා බලනවා මේ හවුස් එකේ නැත්නම් ප්‍රොපර්ටි එකේ ලෑන්ඩ් එකේ වැලියු එක කීයද සහ අපේ ඉන්කම් එක කොහොමද? අපි ඉල්ලන්නේ ලීස් එකක්ද? එහෙනම් ලීස් එකක් ඉල්ලනවා නම් එයා බලනවා මේ වෙහිකල් එකේ වැලියු එක කොහොමද? මෙයාගේ ඉන්කම් එක කොහොමද? අපි බිස්නස් ලෝන් එකක් ඉල්ලනවා නම් එයා බලනවා අපේ බිස්නස් එකේ ඉන්කම් එක කොහොමද? මෙන්න මේ ලෝන් ටයිප් එක අනුවත් එයා ඉවැලුවේට් කරනවා අපිව සහ මේ ලෝන් එකට අදාළ රිස්ක් එක ඉවැලුවේට් කරලා ලෝන් වැලියු එක ඩිසයිඩ් කරනවා වෙන්න පුළුවන්. අපි ඉල්ලන ලෝන් වැලියු එක ලොකු ගාණක් වුණත් සමහර විට මේ සාධකවල තියෙන රිස්ක් එක මත එයා ලෝන් එකේ වැලියු එක අඩු කරනවා වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කරුණු ටික තමයි මට කතා කරන්න අවශ්‍ය වුණේ. එහෙනම් channel එකත් subscribe කරලා තියාගන්න.